අයිබෝන් හැමෝටම. ඉතින් ඕගොල්ලන්ට මතක ඇතිනේ අපි ලංකාවට ආපු ෆෝන් බ්‍රෑන්ඩ් ගණනාවක ෆෝන්ස් වල ප්‍රයිස් ලිස්ට් ගෙනාවා. ඉතින් අද අපි ගෙනාවේ ටිකක් වෙනස් විදිහක ෆෝන් බ්‍රෑන්ඩ් එකක් වෙච්ච Xiaomi ෆෝන් බ්‍රෑන්ඩ් වල බ්‍රෑන්ඩ් එකේ ෆෝන්ස් වල මිල ගණන්. ඉතින් මේ ෆෝන්ස් වල මිල ගණන් එකින් එක වෙනස් වෙනවා සමහර වෙලාවට. ඒත් මේ වෙදි තියෙන මිල ගණන් තමයි අද අපි වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් මේ Redmi බ්‍රෑන්ඩ් එක ගත්තොත් දෙන ප්‍රයිස් එක ඒගොල්ලන්ගේ ෆෝන් එකටත් වඩා හොඳ ඒගොල්ලන්ගේ ෆෝන් එකටත් වඩා හොඳ මිලකට තමයි දෙන්නේ. කියන්නේ සාමාන්‍ය ෆෝන් එක ගොඩාක් හොඳයි. හැබැයි ඒගොල්ලෝ බලන්නේ ගොඩක් අඩු ප්‍රයිස් එකකට මේ ෆෝන් එක සෙල් කරන්න. ඒක හින්දා මේගොල්ලොන්ගේ ෆෝන් වල ප්‍රයිස් ලිස්ට් හරිම ඉන්ට්‍රස්ටිං පාර්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. වීඩියෝකට යන්න කලින් මතක් කරනවා අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම ඕගොල්ලන්ට වීඩියෝ එක අන්තිමේදී පොඩි බෝනස් ටිප් එකකුත් දෙන්න තියෙනවා. ඉතින් ඒ බෝනස් ටිප් එක බලන්න අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. subscribe කරලා එකතු වෙන්න. හරි. ඉතින් මේ Xiaomi ෆෝන්ස් ගත්තොත් එහෙම අපි මුලින්ම ආපු පරණ ෆෝන්ස් ටිකකින්ම වැඩේ පටන් ගමු. දැන් වෙදි Xiaomi ෆෝන්ස් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ පළවෙනියටම තියෙන හොඳ ෆෝන් එකක් තමයි Xiaomi Poco M4 5G කියන ෆෝන් එක. ඉතින් ඔයගොල්ලන්ට දන්නවනේ Xiaomi කියන්නේ Poco සහ Redmi බ්‍රෑන්ඩ් දෙකක හිමිකාරීත්වය තියෙන්නේ Xiaomi ලාට. ඉතින් ඒගොල්ලන්ගේ Poco බ්‍රෑන්ඩ් එකෙන් ගේන මේ M4 ෆෝන් එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් 6GB RAM එකක් එක්ක 128GB internal storage එකක් තියෙනවා. ඉතින් මේක ඕගොල්ලන්ට රුපියල් 68500කට ගන්න පුළුවන්. දැන් යමු ඊළඟ ෆෝන් එකට. ඉතින් මේක ඇවිල්ලා Xiaomi Mi 13 Lite කියන ෆෝන් එක. ඉතින් මේක 8GB RAM එකක් එක්ක 256GB internal storage එකක් තියෙනවා. ඉතින් මේක රුපියල් 99900කට ඕගොල්ලන්ට වෙළඳ පොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙන හොඳ ෆෝන් එකක් තමයි Xiaomi Redmi Note 14 කියන ෆෝන් එක. ඉතින් මේ Note 14 එක ගත්තොත් මේක සෑහෙන්න හොඳ ඩිවයිස් එකක්. ඉතින් මේකේ 8GB 256 එක ඕගොල්ලන්ට රුපියල් 65990කට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ තව එන්න තියෙනවා. හැබැයි මේක මිල තාම තීරණය කරලා නැහැ. ඒගොල්ලෝ Xiaomi 15 5G එකත් ගෙනන්න ඉන්නවා. ඒක 512 version එක. ඉතින් ඒක මිල තාම තීරණය වෙලා නැහැ. ඒක හින්දා ඒකේ මිල අපිට කතා කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අනිත් අනු බ්‍රෑන්ඩ් එක වෙච්ච Redmi බ්‍රෑන්ඩ් එකේ ෆෝන්ස් එකක් අපි ගත්තනේ. ඉතින් ඒකෙම තවත් අලුත් ෆෝන් එකක් තමයි Redmi A5 කියන්නේ. ඉතින් මේ Redmi A5 එක ගත්තොත් එහෙම මේකේ version දෙකක් තියෙනවා. එකක් 3GB 64GB version එක සහ 4GB 128GB version එක. ඉතින් ඕගොල්ලෝ 3GB version එකට යනවා නම් රුපියල් 34999කට ඕගොල්ලන්ට ඒක මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අර 4GB එක තියෙන්නේ ඒක රුපියල් 39990කට ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ රිවිව් එකකුත් මම කරා. ඕගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එක අපේ channel එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ තියෙන තවත් හොඳ ෆෝන් එකක් තමයි Redmi ලාගේ ඒ Xiaomi එකේ අනු බ්‍රෑන්ඩ් එක වෙච්ච Redmi ලාගෙම 15C එක. 15C එක ගත්තොත් එහෙම මේක 8GB 256 එක ඔයගලන්ට රුපියල් 64000කට මිලදී ගන්න පුළුවන්. හරියටම රුපියල් 64000යි. ඒ වගේම 6GB 128 එකක් තියෙනවා. ඒක ඕගලන්ට මිලදී ගන්න ඕන නම් ඒක රුපියල් 53990කට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ 4GB 128 එකක් තියෙනවා. ඒක කලින් ෆෝන් එකටත් වඩා ප්‍රයිස් එකකින් අඩුයි. ඒක රුපියල් 48000කට මිලදී ගන්න පුළුවන්. රුපියල් 48000කට මිලදී ගන්න පුළුවන් කියන්නේ ඒක සෑහෙන්න වටිනවා. ඉතින් මේ ෆෝන් එකේ රිවිව් එකකුත් මම කරා. ඕගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එක අපේ channel එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ Redmi brand එකේ තවත් එකක් තමයි අපි 15C එක ගත්තනේ. දැන් Redmi Note 15 Pro එක ගත්තොත් එහෙම ඒක 4G version එකක්. ඒකේ 8GB 256GB version එක රුපියල් 96000කට ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරේ Note 15 Pro එක ගැන. දැන් යමු Note 15 එකේ ටිකක් කතා කරන්න. ඉතින් Note 15 එක ගත්තොත් එහෙම ඒකේ 4G version එකක් තියෙනවා 8GB 256 එක. ඒක රුපියල් 88990කට ඕගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ ෆෝන් එකේ රිවිව් එකකුත් මම කරා. ඕගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ එක අපේ channel එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තව එකක් තමයි Redmi Note 15 Pro Plus කියන්නේ. ඉතින් ඒක 5G version 5G ෆෝන් එකක්. ඉතින් ඒක
12GB RAM එක රුපියල් 1,42,500කට ගන්න පුළුවන්. වගේම 8GB version එක රුපියල් 1,39,990කට ගන්න පුළුවන්. අරක 1,42,000 ගානකටයි මේකයි 1,39,000 ගානකට ගන්න පුළුවන්. ඕගලන්ට මතක ඇති Xiaomi Redmi 15 ෆෝන් එක. ඉතින් ඒකේ 4G version එකේ 8GB 256 එක ඕගලන්ට රුපියල් 63,000කට මිලදී ගන්න පුළුවන්. 63,000 කියන්නේ ගොඩක් හොඳ ප්‍රයිස් එකකට මේ ෆෝන් එක ඕගලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ රිවිව් එකකුත් මං කරා. ඕගලන්ට මෙන්න මේ වීඩියෝ එක අපේ channel එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ Xiaomi 17 Ultra 5G ෆෝන් එක. ඉතින් මේක 16GB RAM එකක් තියෙනවා 512GB internal storage එකක් එක. මේක රුපියල් 4,03,000කට ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ලංකාවේ ගොඩක් ෆේමස් වෙච්ච ෆෝන් එකක් තමයි Xiaomi 17 5G කියන්නේ. ඒක 12GB 512 එක ඔයගලන්ට රුපියල් 3,15,000කට මිලදී ගන්න පුළුවන්. රුපියල් 3,15,000කට. ඊට පස්සේ දැන් ඒගොල්ලොම පොකෝ බ්‍රෑන්ඩ් එකේ තව ෆෝන් එකක් රිලීස් කරලා තිනවා. ඒකත් ලංකාවේ මේ වෙද්දි තියෙනවා. ඒක තමයි Poco X8 Pro කියන ෆෝන් එක. ඉතින් මේකේ 5G version එකක්. මේක 12GB 512 එක ඕගලන්ට මිලදී ගන්න ඕන නම් ඒක ඕගලන්ට මිලදී ගන්න පුළුවන් රුපියල් 1,52,000කට. ඉතින් ඒම තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ Poco X8 Pro එකනේ අපි කතින් කතා කරේ. ඒකේ Pro Max version එක රුපියල් 1,90,500කට මිලදී ගන්න පුළුවන්. ඒක 12GB 512 එක. ඒ වගේම ඒකම 256 version එක. ඒ කියන්නේ internal storage එක 256 එක ඔයගලන්ට රුපියල් 1,73,500කට මිලදී ගන්න පුළුවන්. ඉතින් price range ගත්තොත් එහෙම ගොඩක් හොඳ price range වලට මේ Redmi ලාගේ phones available තියෙනවා. ඉතින් මතකනේ වීඩියෝ එකේ අන්තිම ටිකේදී අපි බෝනස් ටිප් එකකුත් දෙනවා. ඉතින් ඒවා ටික බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ඊට පස්සේ Xiaomi ආයතනය නිකුත් කරන ඊළඟ Poco F8 එක අර අපි කතා කරේ X8 මේක F8 Ultra එක. ඉතින් මේක 5G version එකක්. මේක 16GB 512 එක ඔයගොල්ලෝ රුපියල් 2,71,000ක මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ price එකට ගොඩක් හොඳ දෙයක් කරන ෆෝන් එකක් කියලා ගොඩක් අය කියන Xiaomi 17T Pro 5G එක ගත්තොත් එහෙම ඒක 12GB RAM 512GB internal storage එක ඔයගලන්ට මිලදී ගන්න ඕන නම් මිලදී ගන්න පුළුවන් රුපියල් 2,47,000ක මුදලකට. ඊට පස්සේ ඒ අපි කතා කරේ Xiaomi 17T Pro එකනේ. ඉතින් ඒකේ normal 17T එක ඔයගලන්ට ඒකත් 5G වලින් මිලදී ගන්න පුළුවන් 12GB 512 එකක්. ඒක රුපියල් 2,14,990කට මිලදී ගන්න පුළුවන්. Xiaomi Redmi 15C ඒක 8GB 256 එකක්. ඉතින් ඒක රුපියල් 57,990කට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ 15C එකේ ආපු අලුත් ස්ටොක් එකේ මිල තමයි ඔය කිව්වේ. ඊට පස්සේ Xiaomi Redmi A7 Pro කියන ෆෝන් එක. ඉතින් මේ A7 Pro එක ගත්තොත් එහෙම ඒකේ 4GB 64GB version එකක්. බජට් ෆෝන් එකක් හොයන අයට හොඳ ප්‍රයිස් එකකට මේක රිලීස් කරලා තිනවා. රුපියල් 45,990කට මේක ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇතිනේ. ඉතින් ඒගොල්ලන්ගේ ගත්තොත් එහෙම ඔය වගේ ප්‍රයිස් රේන්ජ් යටතේ ඔයගලන්ට ෆෝන් මිලදී ගන්න පුළුවන්. තව එක ෆෝන් එකක් තියෙනවා. ඒක තමයි Poco X8 Pro 5G ෆෝන් එක. ඉතින් ඒක 8GB 256 එක ඔයගලන්ට රුපියල් 1,38,500කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ තමයි Redmi ෆෝන්ස් වල මේ දවස්වල තියෙන මිල ගණන් තියෙන්නේ. මම කියවනේ වීඩියෝ එක මුලදී ඔයගලන්ට බෝනස් ටිප් එකක් දෙනවා කියලා. ඉතින් අපි යමු ලංකාවට චයිනා වලින් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන Redmi ෆෝන්ස් 3ක මිල ගණන් බලන්න. ඉතින් මේක ඔයගලන්ට සෝසෝ ලංකාවකින් තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලන්ගේ රෙජිස්ටර්ඩ්ලි ඒගොල්ලෝ හරියටම මේ ෆෝන්ස් හොඳට ටෙස්ට් කරලා බලලා ගෙන්නන හින්දා ඔයගලන්ට කිසිම බයක් නැහැ. ඉතින් ඒ ෆෝන්ස් ටිකත් අපි බලමු. ඒගොල්ලන්ගේ මුලින්ම ගන්න ෆෝන් එකක් විදිහට ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා Xiaomi 12 5G version එක. ඉතින් මේකේ 8GB 256 එක ඕගොල්ලන්ට රුපියල් 84,999කටත් 12GB 256 එක රුපියල් 89,999කටත් මිලදී ගන්න පුළුවන්. කලර්ස් ගොඩක් අවైలබල් තිනවා. ඉතින් මේගොල්ලන්ගෙන් මෙන්න මේ Xiaomi 12 5G එක ඕගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ Xiaomi 11 Ultra කියලා ෆෝන් එකක් රිලීස් වුණා. ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් ඒකත් සෝසෝ ලංකාවකින් මිලදී ගන්න පුළුවන් රුපියල් 85,000ක් වගේ මුදලකට 12GB 256 version එක. ඉතින් ඔය වගේ ෆෝන්ස් ගණනාවක් ඒගොල්ලෝ රිලීස් කරලා තිනවා. තව එක ෆෝන් එකක් මම කියන්නම්. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන්
ගොඩක් ලොකු ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍යයෙන් Xiaomi 13 Ultra එක ඔයගලන්ට ගොඩක් ගැලපෙයි. ඉතින් ඒක රුපියල් 1,49,000ක වගේ මුදලකට ඔයගලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Redmi K70 ෆෝන් එකත් ඒගොල්ලෝ රිලීස් කරපු ෆෝන් එකක්. ඒක රුපියල් 1,18,000ක වගේ මුදලකටත් Redmi Turbo 4 Pro කියන ෆෝන් එක රුපියල් ඒකත් 1,18,000ක මුදලකට ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි අපේ බෝනස් ටිප් එක ගියේ. ඉතින් සෝසෝ ලංකාවකින් මිලදී ගන්න පුළුවන්. චයිනා වල ඉඳලා ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන ෆෝන්ස් වල මිල ගණන් තමයි මේ විදිහට කතා කරේ. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රශ්න ගැටලු ගොඩක් ඇති. ඒවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳයිද? අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. සබස්ක්‍රයිබ් කරන්න. ඒක මටත් මගේ channel එකටත් කරන්න පුළුවන් ලොකුම ලොකු උදව්වක්. නොදන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අද අපි ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. මේ SL Tech මා